හොඳයි පුතේ. අපේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ප්‍රශ්නාංක 259. වාක්‍ය කියවලා බලපු ගමන් අපිට උත්තරේ කියන්න පුළුවන් බැලුව බැලමට කියවගෙන ගිහිල්ලා මේක කරන්නේ. ඉතින් මේක කියවලාගෙන ගියා කියලා කිව්වට සර් ඔබට ගැටලුවට හරියට උත්තර දී ගන්න බැරි දරුවොත් ඉන්නවනේ. ඉතින් ඒ අය නිසා ඒ අය වෙනුවෙන් මේකේ යමක් මම ලියන්න හැබැයි ලියන්න අවශ්‍ය නැහැ. බැලුව බැලමට ඔබට පේනෝනේ මේ සුනිල්ගේ වැටුප වැඩි නේද? අනේ දෙන්නටම වඩා වැඩි එකතු ඒ දෙන්නගේ අගේ එකතු කරාම දෙන්නගේ වැටුප් දෙක එකතු කරාම සුනිල්ට වඩා අඩුයි කියලා තියෙනවනේ. ඒකෙන් කියවෙන්නේ සුනිල් වැඩිම ගොඩේ අනිවාර්ය සුනිල් ඉන්න ඕනේ. එහෙනම් අනිත් දෙන්නව තමයි ඔබට අනුපිළිවෙල කරගන්න තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් පුංචි රූපයක් අඳින්න මං හිතන්නේ හැබැයි ඔබ ඉන්න තත්ත්වය හැටියට මේක එහෙම අඳින්නත් අවශ්‍ය නැහැ. නමුත් කියලා දෙන්නම්කෝ මේ බලන්න. ඉතින් මේකේ තියෙනව නේද මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේකේ තියෙන්නේ? මේකේ මුලින්ම තියෙනවා මේ තොරතුරක් මේ සුනිල්ගේ වැටුප කමල්ගේ හා පියල්ගේ වැටුප් වල එකතුවට වඩා වැඩි. මම ඒ තොරතුර පොඩ්ඩක් ඔබට පොඩ්ඩක් ලියලා පෙන්නන්න මේ බලන්න. ඔන්න ඔබ මේ සුනිල් කියන පුද්ගලයා ගැන කියලා තියෙන තොරතුරක් ඔබට තේරෙනවා. අපි සුනිල්ගේ වැටුපට පොඩි ඉරක් අඳිමුද බලන්න පොඩ්ඩක්. සුනිල්ගේ වැටුපට පොඩි ඉරක් ඇඳලා පොඩ්ඩක් රේඛාවකින් සර් පොඩ්ඩක් කියලා දෙන්නම් ඔබට. සුනිල්ගේ වැටුපේ ප්‍රමාණය. මේ බලන්න සුනිල්ගේ වැටුප සර් පොඩි රේඛාවකින් ඔබට ඇඳලා පෙන්න ඔබ එකඟයිද බලන්න සුනිල්ගේ වැටුප මෙන්න මේ වගේ දිග රේඛාවකින් අපි ආගේ වැටුපේ ප්‍රමාණය පෙන්වන්න පොඩි රේඛාවක් ඇඳ ඔන්න සුනිල්ගේ වැටුප. මේ සුනිල්ගේ වැටුප පුතේ අනිත් දෙන්නගේ වැටුප දෙකේ එකතුවටත් වඩා වැඩිලු. එහෙනම් සර් අනිත් දෙන්න කවුද කියලා අඳුරන්නේ නැති වුණාට ඒ දෙන්නගේ ප්‍රමාණද හරියට අඳුරන්නේ නැති වුණාට නම් දෙක මේකේ තියෙනවා. කමල් සහ පියල් කියලා තියෙනවා. අපි කමල් සහ පියල්ටත් පොඩි රේඛා දෙකක් අඳිමු බලන්න කමල් සහ පියල්ට. මේ බලන්න. ඔන්න සර් අඳිනවා කමල් පියල් දෙන. අපි හරියට දන්නේ නැහැ කවුද කියලා. නිකන් රේඛා දෙකක් සර් අඳිනවා. මෙන්න මම එකක් වැඩියෙන් දිගේ කෙනෙක් කවුරු හරි කෙනෙක් ඔන්න යාට එක වර්ණයකින් යන්දා. ඊළඟට යනවා තව එක්කෙනෙක් වෙන වර්ණයකින් අඳිමු. මේ බලන්න. ඒ දෙන්න එකට එකතු කරා කියන්නේ පුතේ මෙන්න මෙහෙම නේද? එක රේඛාවකට ගන්න එපා. දැක්කද? ඔන්න සර් ඇඳපු විදිය. අපි දෙන්න කවුද කියලා දන්නේ. ඔබ දන්නේ මෙන්න මෙයා විතරයි. මෙයා සුනිල් බව දන්නවා. මේ සුනිල් එයාගේ වැටුපට වඩා අඩුයි මේ දෙන්න එකට එකතු කරත් මේ පොඩි අඩුවක් තියෙනවා පේනව නේද? දැක්කද අඩුව? මේ දෙක එකතු කරත් එයාට වඩා අඩුයි. ඕක තමයි පළවෙනි වාක්‍ය තොරතුර තියෙන්නේ. පුතේ ඔබේ දෙවෙනියට තියෙන තොරතුරක තියෙනව නේද මෙහෙම එකක්. සුනිල්ගේ වැටුපට කමල්ගේ වැටුප එක්කල විට. එහෙනම් අපි කමල්ගේ වැටුප සුනිල්ගේ වැටුප එකට එකතු කරලා ලියමු බලන්න කවුද කියලා අඳුර ගන්න. දැන් ඔන්න ඔබට අවස්ථාව වෙනවා. ඔන්න බලන්න මේ දෙවෙනි තොරතුර සර් මේ සුනිල් ඉස්සරහෙන් සුනිල්ව මෙන්න අඳිනවා. මෙන්න සුනිල් ආසන්නව ළඟට යන ප්‍රමාණය දුර හිටින්න අඳින්න. ඔන්න සුනිල් හරි ආසන්නයි වගේ නේද? ඔව් ඔන්න සුනිල් දෙවෙනි තොරතුර මේ සර් ලියන්නේ. ඒකට කමල්ගේ වැටුප එක අපි දන්නේ කමල් කවුද කියලා. අපි කවුරු හරි එක්කෙනෙක්ගේ වර්ණයක් දාලා මේක එකතු කරලා ලියමු බලන්න. ඔන්න බලන්න වැඩි එයා දිග වැඩි වෙන්නට ඕනි. මෙන්න මෙයාගේ වැටුප මේකට එකතු කරලා කොළ පාට එක්කෙනාවේ සර් ගන්න යන්න. කොළ පාට එක්කෙනා ඕම් බලන්න. මේ සුනිල් මෙන්න ඒකට කවුරු හරි එක්කෙනෙක් එකතු කරා. අන්න ආසන්න ඒ තරම් දිග වෙන එක්කෙනෙක් දැම්ම. මේ වගේ එක්කෙනෙක් ඒකට එකතු කරා. පුතේ මේ විදියටම සුනිල්ගේ වැටුපට අනිත් එක්කෙනා පියල් එකතු කරාම ප්‍රමාණය අඩු වෙනවා කියලා තියෙනවා. ඔන්න එහෙනම් නැවතත් අඳිනවා මෙන්න සුනිල්ව. ඔන්න සුනිල් ආසන්න වේ තරම් දිගේ ඉන්න එක්කෙනෙක් ඇඳා. ඒකට රතු පාට එක්කෙනා අඩු කරනවා. මෙන්න රතු පාට එක්කෙනා අඩු කරාම අරයට වඩා අඩු වෙන්නට ඕනේ. එන්න අපි රේඛාව හරියට ගන්න. මේ තියෙන්නේ රතු පාට රේඛාව ආවේ නැහැ. දැන් හරි. දැක්කද? මෙයාව එකතු කරාම අර දෙන්න එකතු කරාට වැඩිය අඩුයිලු. එහෙනම් මේ දෙවෙනි වාක්‍යයෙන් කියවිච්ච දේ කියන්නේ සුනිල්ගේ වැටුපට කමල්ගේ වැටුප එක්කල විට. එහෙනම් පුතේ ඔබ දැනගන්න ඕනේ මෙයා සුනිල්
කමල් එකතු කළ විට තමයි පියල් එකතු කරාට වඩා වැඩියෙන් තියෙන්නේ. එහෙනම් ඔබට මෙන්න මෙයා කමල් කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන් දෙවෙනි තොරතුරේ හැටියට. මේ පළවෙනි තොරතුරට ඔබ මෙහෙම ලිව්වේ. දෙදෙනාගේ එකතුව සුනිල්ට වඩා අඩුයි. කමල් එක්කල විට එන අගේ වැඩිලු පියල්ගේ අගේ එකතු කළ විට. එහෙනම් පුතේ කුඩා එක්කෙනා පියල්. මෙන්න පියල්. අපිට එහෙනම් මේ නම පුරව ගන්න පුළුවන් උනේ දෙවෙනි තොරතුර අපිට ලැබුණු නිසා. දෙවෙනි තොරතුර හින්දා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් වැඩියෙන් ආවේ කමල් වැඩි එකතු කරපු ප්‍රමාණය වැඩිලු පියල් එකතු කරාට වඩා සුනිල්ගේ වැටුපට. එහෙනම් අපිට අනුපිළිවෙල දැන් කියන්න පුළුවන්. එහෙනම් පුතේ වැඩිම වැටුප් දෙදෙනා මෙන්න මේ දෙන්න නේද? වැඩිම වැටුප් දෙන්න මේ ඉන්නේ. කමල් සුනිල්. අඩුම වැටුප් යුගල කෝකෝ සර් අතින් අඩුම වැටුප් යුගල පාට කරන්න ගිය විදිය වැරදි නේද? අඩුම වැටුප් යුගල වෙන්නේ මේ දෙන්න නේද? මෙන්න මේ දෙන්න අඩුම වැටුප් යුගල. පොඩි දෙන්න යා. මේ ඉන්නේ පියල් සහ කමල්. එහෙනම් මේකේ පිළිතුර ලෙස ඔබ අපිට එවන්න ඕනි 259ට දෙවෙනි පිළිතුරයි. එහෙනම් මෙන්න මේ WhatsApp මාර්ගයෙන් ඔබ එවලා තියෙන්න ඕනි 259ට පිළිතුර 2 කියන පිළිතුර. ඔන්න ඔහොමයි පිළිතුර WhatsApp මාර්ගයෙන් එවන්නේ. එහෙනම් මේ විදිහට රේඛා ඇඳලා බලන්න පුළුවන්. එසේ නොවන අයට බැලු බැලමටම කියන්න පුළුවන්. එකපාර කියන්න හැකියාව තියෙන දෙයක්. සුනිල් අද දෙන්නට වඩා ලොකු වෙන සුනිල් ලොකුම එක්කෙනා. පියල් එකතු කළ විට සුනිල්ට පසු කර යනවා නම් අනිවාර්යයෙන්ම මේ ඉන කමල්ගේ වැටුප වැඩි විය යුතුයි. ඒකනේ වැඩි අගයක් එකතු කරාමනේ ප්‍රමාණය වැඩි වෙන්නේ. ආන්නේ තේරුම ඔබ ගන්නට ඕන. එහෙනම් පුතේ අපි යනවා අද දවසේ අවසාන ප්‍රශ්නේ වෙත. ප්‍රශ්නාංක 260 වෙත.